අයිබෝඩ් ආමක තුලයින සැගික් ස්කල් ලිප් චැනලගෙන් ගෙන ගිට් ලෙසන් සිරිස එක 19වෙනි වීඩියෝ එකත් එක්ක. මෙලෙසන අපි කතා කරන්නේ කොහොමද අපි අපේ තියෙන ලෝකල් රෙපෝ එකක් GitHub එකට අපි කරන changes එකින් එක push කරන්න කියලා. ඉතින් අපි කලින් ලෙසන් එකේදී cloning ගැන කතා කරා මේක වෙනම පාර්ට් එකක්. දැන් අපි ආපස්සට අපේ අර කලින් තිබිච්ච කෝඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අර clone කරපු කෝඩ් එක නෙමෙයි අපි ඔරිජිනලි තියාගත්ත කෝඩ් එක. ඒ කියන්නේ හරියටම අපි file explorer එකේ අපි මෙන්න මේ විදියට my first git project කියලා හැදුවා. මේක දැන් මම මේ VS Code එක open කරන් ඉන්නේ නැතු මේ clone projects මුකුත් නෙමෙයි. අපි අවසානයේ දැක්කා අපි කරපු දේ තමයි අපි GitHub එකට push කිරීම සිද්ධ කරා. ඔයාලට මතක ඇති අපි මෙතනදී GitHub එකම දීලා තිබිච්ච commands ටිකක් තමයි follow කරේ. මෙතන මුලින්ම link එක එහෙම නැත්නම් remote එක ලබා දුන්නා. ඊට පස්සේ අපි branch එක main විදියට change කරා. හදිසියවත් එම නැත්තම් ඊට පස්සේ push කියන එක පාවිච්චි කරා. දැන් මේ විදිහට මේ repo link එකට අපි අපේ ප්‍රොජෙක්ට් එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. දැන් මම අපේ index.html එකට ගිහලා මොන හරි change එකක් කරන උදාහරණයක් විදිහට මට මෙච්චර පේලි ප්‍රමාණයක් ඕනේ නැති නිසා මම මේ paragraph ටික අයින් කරනවා. මම මේක save කරලා ඉවරලා සුපුරුදු පරිදි git status කියලා දෙනවා. ඒතකොට ඔයාලට බලා ගන්න පුළුවන් modified file එකක් වෙනවා. මේක සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ මම මෙතනදී git add කියලා දෙනවා. ඊට පස්සේ මම මේක staging area එකට ගෙනියනවා. ඊට පස්සේ git commit ඊට පස්සේ updated index කියලා මම මේ විදිහට දෙනවා. දැන් හරි. දැන් අපේ locally අපි git එක අපි update කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි commit කරලා තියෙන copy changes. දැන් මම git status කියලා මේ විදිහට enter කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් branch එක clean. කිසිම දෙයක් නැහැ. මම හැබැයි අපේ GitHub එකට ගිහිල්ලා බලුවොත් GitHub එකේ index.html එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මම අර අයින් කරපු paragraph ටික එහෙම්මම තියෙනවා. මේක අප්ඩේට් වෙලා නැහැ. මෙතනින් තමයි අපි push කියන command එක පාවිච්චි කරන්නේ. මේක මේ විදිහට දන්න මොකද මේ කලින් පාවිච්චි කරපු නිසා අපිට පුළුවන් git push කියලා කෙලින්ම type කරන්න. ඊට කලින් මතක තියාගන්න මේ වෙද්දි git remote එක දීලා තියෙන්න ඕනේ. උදාහරණයකට git remote -v කියලා දුන්නොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙද්දි අපිට පෙන්නනවා අපේ repo එකේ link එක. ඉතින් මේක type කරන්න ඕනේ මේක check කරලා බලන්න ඕන නම් මේක connect කරලා තියෙන්නේ කියලා. ඉතින් මෙහෙම connect කරලා නැතිනකොට කෙලින්ම දෙන git push කියන එක enter කරන්න විතරයි. මේක enter කරාපු ගමන් project එක මේ විදිහට update වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු index.html file එක ඇතුළට. ඔයාලට බලා ගන්න පුළුවන් අර කලින් තිබිච්ච paragraph ටික ඉවත් වෙලා එහෙම නැත්නම් අපේ තියෙන latest code එකට මේ GitHub එකේ තියෙන code එකත් update වෙලා තියෙනවා. හදිසියොත් මේ තියෙන වගේ පළවෙනිම push එක නම් එහෙම නැත්නම් අලුතෙන් branch එකක් වගේ create කරලා නම් ඔයාලට මේ command එක පාවිච්චි කරන්න පුළුවන්. git push කලින් වගේම තමයි අපි මෙතන -u machine main කියන එක. මේ command එක මම දැන් පාවිච්චි කරන්න යන්නේ නැහැ. නමුත් මේ වගේ දෙයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මොකද මුලින්ම push එක පාවිච්චි කරන්න නැති හින්දා. එයා git වලදී පාවිච්චි කරන තවත් වැදගත්ම දෙයක් තමයි tracking කියන්නේ. මේ tracking කියන්නේ මොකද්ද? git වලට හැකියාව තියෙන අපේ local branch එකේ නැත්නම් මේ main කියලා දාගත්ත අපේ computer එකේ තියෙන local branch එක අපේ GitHub එකේ online තියෙන remote branch එකට එහෙම නැත්නම් මේකත් mainම තමයි මේකට connect කරන්න. එතකොට මේකත් එක්ක අර වෙන changes එක track කරගන්න පුළුවන්කම තියෙනවා. මේකත් එක්ක push සහ pull කියන දෙක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපි කලින් පාවිච්චි කරා වගේ git push කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම git pull කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මේ දේවල් කොහොමද වැඩ කරන්න ඕනේ මොන මොන repos එක්කද වැඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ online තියෙන repo එකත් එක්ක link කරලා ඒකත් එක්ක වැඩ කරන්න git එකට හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට මම මේ අවසානයේ පාවිච්චි කරපු git push කියන command එකට කලින් අපි git status එකක් මේ විදිහට ලිව්වා. මේ git status එක ලියද්දී ඔයාලට පේනවා ඇති on main branch කියලා your branch is ahead of කියලා එක commit එකකින් ඉස්සරහින් ඉන්නවා කියලා අපිට පෙන්නනවා. ඉතින් මේකත් එක්ක අපිට පෙන්නනවා git push කියන එක පාවිච්චි කරලා අපේ තියෙන local commits ටික publish කරන්න කියලා. ඒ කියනකොට තේරෙනවද මේ remote-v කියන එකත් එක්ක අපිට පෙන්නනවා මේක කොහෙද ඇත්තටම මේ remotely මේක තියෙන්නේ කියන එක. ඒකත් එක්ක check කරලා බලලා අපිට කියනවා අපේ තියෙන code එක එකක් ඉස්සරහින්ද සමහරවිට එකක් පිටිපස්සෙන් තියෙන්න පුළුවන්. මොකද වෙන කෙනෙක් මේක පාවිච්චි කරලා වෙන කෙනෙක් changes ටිකක් කරලා තියෙන්න පුළුවන් repo එකට. ඉතින් මෙන්න මේ දේවල් එක්ක අපිට පුළුවන්කම තියෙනවා git push හරි pull හරි කියන දේ පාවිච්චි කරන්න. ඉතින් සරලව මේක තමයි tracking කියලා හඳුන්වන්නේ. අපිට පුළුවන් git branch -w පාවිච්චි කරන්න. මේකත් එක්ක අපිට tracking එක verify කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට පේනවා ඇති. දැන් අපි අර updated index කියන එක අපි මේක අප්ඩේට් කරලා තියෙන්නේ. දැන් අපි අන්තිමට පාවිච්චි කරපු commit එක තමයි මේ තියෙන්නේ. දැන් ඒක GitHub එකත් එක්ක sync වෙලා තියෙන්නේ. ඒ වගේම අපිට පේනද feature login කියලා අර අපි කලින් හදපු commit එක එහෙම නැත්නම් something more කියලා අවසානට හදපු commit එකත් අපිට මෙතන බලා ගන්න හම්බ වෙනවා. දැන් මම අලුත් branch එකක් හදන්න අපිට පුළුවන් git checkout -b උදාහරණයක් විදිහට new feature කියලා මේක හදමු. මේ විදිහට මට පුළුවන් අලුත් branch එකක් හදලා මේකට switch වෙන්න. දැන් මට මේ branch එකේ තියෙන මොකක් හරි change එකක් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ තියෙන මේ paragraph එක මම duplicate කරනවා. දැන් මට පුළුවන් git add dot එක පාවිච්චි කරලා ඔක්කොම add කරන්න. ඊට පස්සේ මම කරන්නේ git
commit -m මේ වගේ පොඩි description එකක් දෙනවා. දැන් වැඩේ හරි. දැන් අලුත් branch එක හදලා තියෙන මේකේ පොඩි change එකකුත් කරා. මම git status එක බැලුවොත් ඔයාලට පේනවා ඇති on branch new feature nothing to commit මෙහෙම පෙන්නනවා. දැන් මම මෙතන git branch -w මේ විදිහට දුන්නොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන created branch සහ did some changes කියලා අපිට පෙන්නනවා. දැන් අපි අපේ GitHub එකට යමු. ගිහියට පස්සේ මම මේක පොඩ්ඩක් refresh කරනවා. ඔයාලට පේනද one branch කියලා පෙන්නන්නේ. දැන් මේක ඇතුලේ ඔයාලට පේනද තාමත් one branch කියලා පෙන්නන්නේ. main කියන branch එක විතරයි පෙන්නන්නේ. හැබැයි අපේ අනිත් branches දෙකම මෙතන පෙන්නන්නේ නැහැ. උදාහරණයක් විදිහට git branch කියලා දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන branches තුනක් පෙන්නනවා. new feature එක, main එක, feature login එක. හැබැයි main එක විතර අපිට බලා ගන්න හම්බෙන්නේ. ඒ කියන්නේ අපිට මේක add කරන්න සිද්ධ වෙනවා. දැන් තමයි මට මතක් වෙනවනේ මම කලින් explain කරා මේක කරන්නේ කොහොමද කියලා. git push -new origin new feature. මම මේ branch එකේ name එක පාවිච්චි කරනවා. දැන් මම මේක enter කරනවා. මේක enter කරාට පස්සේ අලුත් branch එක upload වීම එහෙම නැත්නම් මේකත් එක්ක sync වීම සිද්ධ වෙනවා. දැන් මම මේක refresh කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් අලුතෙන් අපිට new feature කියන branch එක පෙන්නනවා. ඒ වගේම ඔයාලට පේන්නේ දැන් active branch එක විදිහට පෙන්නන්නේ මේ තියෙන new feature කියන branch එක default branch එක විතර main පෙන්නනවා. ඒ වගේම තව මෙතන your branches කියලා පෙන්නනවා. ඒක වලට පේන තවත් තමයි feature login කියලා branch එකක් තියෙනවා. මම මේකත් add කරන්න. මම මේක enter කරනවා. මේක enter කරාට පස්සේ මේකත් sync වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපේ branches වලට තවත් එකක් add වෙනවා. ඒතකොට default branch එකයි වෙනම branch එකයි. මම git switch main කියලා දෙන්න. ඊට පස්සේ මම git push කියලා දෙනවා. දැන් ඔයාලට බලන්න මේ active branches අතරේ මේ branches කොච්චර behind the ahead කියලා පෙන්වනවා. එහෙම නැත්නම් ඔයාලට පේනවා ඇති දැන් new feature කියන එක ඉස්සරහින් තියෙන්නේ. ඒ වගේම feature login කියන එක පිටිපස්සෙන් තියෙන පහක්. දැන් උදාහරණයක් විදිහට හිතන්න මේක සමහරකට වෙන remotely පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ හැම එකක්ම මම update කරන branches. නමුත් අපිට පුළුවන්කම තියෙන තවත් කෙනෙක්ට මේක assign කරන්න. ඒතර ඒ අනුව පුළුවන්කම තියෙනවා මෙතන behind the head කියන එක මත අපිට මේ merge කරන්න පුළුවන්කම තියෙනවා. අපේ code එකත් එක්ක හරියට ගත්තොත් අර sync කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට අපිට අපේ මේ විදිහට active branches මොනවද, default branches, ඒ වගේ මට අයිති branches මොනවද, මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන your branches කියලා තියෙන නැවතතාවක් මේක අපි ගොඩක් කට්ටියත් එක්ක කරන project එකක් වෙන්න පුළුවන්. ඒක නිසා මට තියෙන branches තමයි මෙතන පෙන්නන්නේ. සහ මේ වෙද්දි active තත්ත්වයේ තියෙන branches තමයි මෙතන list කරලා පෙන්නන්නේ. ඉතින් මේ project එකේ මට තියෙන හැම branch එකම active නිසා අපිට මේ දෙකේම එකම දේවල් ටික බලා ගන්න හම්බ වෙනවා. නමුත් අපි මේ project එක ටිකක් complex වෙන්න තව කට්ටිය join වෙනවත් එක්කම මේක තව චුට්ටක් කම්ප්ලෙක්ස් වෙනවා. ඉතින් අපි ඔයගෙන ඉදිරි lessons වලදී කතා කරනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ lesson එකේ හොඳ understanding එකක් එන්න ඉතින් branches සහ මේ GitHub එකත් එක්ක branches කොහොමද පාවිච්චි කරන්න කියලා අපි ඊළඟ lesson එකේ තවත් git කියන ගොඩක් දේවල් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ආදර සමගන්න වීඩියෝ වටනවා නම් අනිවාර්යයෙන්ම share කරන්න, subscribe කරන්න මේ වීඩියෝ ආය හැම වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.